සුබරාත්‍රියක් මිත්‍රවරුනි. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ අධිවේගී මාර්ගයක වාර්තා වුණු හිත ගැස්සෙන අద్භූත සිදුවීමක් ගැන. මේ කතාව ඇහුවම සමහර විට ඔයාලා නැවත කවදාවත් රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ තනිවම රිය පදවන්න හිතන්නේ නැති වෙයි. කතරගම සිට කොළඹට දිවන අධිවේගී මාර්ගයේ සිදු වූ මෙම සිදුවීම බොහෝ දෙනෙකුට අදටත් අභිරහසක්. අපි මේ කතාව ගැඹුරින් විමසා බලමු. ඒ දින රාත්‍රියේ කතරගම සිට කොළඹ බලා අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් අපි ඔහුට සුනිල් යයි කියමු. හදිස්සියේව බියෙන් ගැස්සී ගියේය. 40 දිග කණුව ප්‍රදේශයට ආසන්නව ඔහු දුටුවේ අධිවේගී මාර්ගයේ ආරක්ෂක තාප්පයක් මත තනිවම වාඩි වී සිටින මිනිසෙකි. මේ වෙලාවේ මෙතන මොකද මිනිහෙක් කරන්නේ? සුනිල්ට සිතුනි. ඔහු පසුකර යන විට නැවත වරක් පසුපස හැරී බැලූ නමුත් එහි කිසිවෙකු සිටියේ නැහැ. ඔහු එය Tamanගේම මායාවක් ලෙස සිතාගෙන ඉදිරියට ගමන් කළේය. ටික වේලාවක් ගිය පසු සුනිල්ට යම් අමුත්තක් දැනෙන්නට විය. ඔහුගේ වාහනය තුල තවත් අයෙකු සිටිනවා වැනි හැඟීමක් ඔහුට ඇතිවිය. වාහනේ උෂ්ණත්වය එකවරම පහත වැටුණු අතර වාතය බර විය. ඔහු කණ්ණාඩියෙන් පිටුපස බැලූ විට ඔහුට විශ්වාස විය නොහැකි දර්ශනයක් දිස්විය. එය මිනිස් රූපයක් දැයි පැහැදිලි නැතත් යමෙක් සිටින බව ඔහුට පැහැදිලිවම දැනුනේ. බියෙන් තැතිගත් සුනිල් හැකි උපරිම වේගයෙන් රිය පැදවූයේ. ඔහුගේ එකම අරමුණ වූයේ හැකි ඉක්මනින් අධිවේගී මාර්ගයෙන් පිටවීමයි. අවසානයේදී ඔහු අධිවේගී මාර්ගයේ අවසානයට පැමිණ එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සිදුවීම විස්තර කළේය. පොලිස් නිලධාරීන් සුනිල්ගේ කතාව අසා මුලින් විශ්වාස නොකළද ඔහුගේ භීතිය දුටු විට ඔවුන්ට යම් සැකයක් ඇතිවිය. ඔවුන් වාහනේ පරීක්ෂා කිරීමට තීරණය කළා. ඔවුන් වාහනේ දොර විවෘත කර බලන විට ඔවුන් දුටු දෙයින් තිගැස්සී ගිය. පිටුපස ආසනය යමෙකු වාඩි වී නැගිටින ආකාරයට සෙමින් පහත් වී නැවත ඉහළට එසවින. එය කිසිදු භෞතික පැහැදිලි කිරීමක් කළ නොහැකි දර්ශනයක් විය. පොලිස් නිලධාරීන් දෙදෙනාම බියෙන් පසුපසට වූහ. ඒ අතරතුර සුනිල්ගේ පිටුපසින් පැමිණි තවත් රියදුරෙක් අපි ඔහුට කමල් යයි කියමු. අධිවේගී මාර්ගයෙන් පිට වී එම ස්ථානයට පැමිණියේය. කමල් සුනිල්ගෙන් විමසුවේ "මහත්තයා, ඇයි ඔබ එතරම් වේගයෙන් වාහනේ පැදවුවේ?" කියාය. සුනිල් සිදු වූ සියල්ල විස්තර කළේය. කමල්ගේ වාහනේ සවිකර තිබූ කැමරාව සිදුවීම පටිගත කර ඇති බව සුනිල්ට මතක් විය. ඔවුන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් සමග වාහනේ කැමරා දර්ශන පරීක්ෂා කළා. ඔවුන් දුටු දර්ශනය සියල්ලන්ගේම සිත් බියෙන් පුරවාලිය. වීඩියෝවේ පැහැදිලිවම පෙනෙන්නට තිබුණේ අඳුරු මිනිස් රූපයක් සුනිල්ගේ වාහනේ වහල මත නැගී සිටින ආකාරයයි. එය සැබෑ මිනිසෙකුට කළ නොහැකි දෙයක් විය. එවිට එක් පොලිස් නිලධාරියෙක් සුනිල්ට පැවසුවේ "මහත්තයා, මේ වගේ සිදුවීම් මේ අධිවේගී මාර්ගයේ මීට පෙරත් සිද්ධ වෙලා තියෙනවා. සමහර විට මේක අපිට තේරුම් ගන්න බැරි බලවේගයක් වෙන්න ඇති." බියෙන් හා වෙහෙසටපත් සිටි සුනිල් තම නිවසට පැමිණියේය. පසුදා උදෑසන සිදුවීමෙන් පසු අපිරිසිදු වී තිබූ තම වාහනයේ සේදවීම සඳහා ඔහු පිටටට ගිය. වාහනේ සෝදමින් සිටි පුද්ගලයා සුනිල්ට යමක් කීමට පසුබට විය. "මහත්තයා, මේ වාහනේ පොඩි අමුත්තක් තියෙනවා." ඔහු පැවසිය. වාහනේ පිරිසිදු කරන විට වාහනේ වහල මත පැහැදිලිවම ඇඟිලි සලකුණු කිහිපයක් තිබී ඇත. ඒවා සාමාන්‍ය ඇඟිලි සලකුණු නොවේ. අසාමාන්‍ය ලෙස දිග හා සිහින් ඇඟිලිවල සලකුණු විය. ඒවා යමක් අල්ලාගෙන සිටීම බවට සාක්ෂි දැනුනේ. මෙවදුටු සුනිල්ට නැවතත් අධික බියක් දැනුනේ. ඔහුට විශ්වාස විය රාත්‍රියේ ඔහුගේ වාහනේ සිටියේ කවුරුන් හෝ වීය. මේ සිදුවීමෙන් දරුණු ලෙස තැතිගත් සුනිල් නැවත කිසි දිනක් එම වාහනේ ගමන් නොකිරීමට තීරණය කළා. ඔහු හැකි ඉක්මනින් තම වාහනේ විකුණා දැමුවිය. මිත්‍රවරුනි, මේ කතාවෙන් අපිට පැහැදිලිවම පේනවා ලෝකයේ අපිට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා කියලා. මේ කතාව ඇත්තක්ද නැද්ද කියනට තීරණය කිරීම ඔයාලට පාරයි. නමුත් රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට අපේ අවත පරිසරය ගැන ටිකක් විතර හෝ අවධානයෙන් සිටීම වැදගත් බව මට හිතෙනවා. සමහර විට ඔබ නොදැනුවත්ම නොපෙනී සෙවණැල්ලක් ඔබ පසුපස එනවා විය හැකියි.